හායි ගයිස් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ගොඩ කාලෙකින් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. දාන්න බැරි වුණා. සති 4කින් විතර හරියට බැලුවොත් මාසයකින් විතර වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. අද ගෙනාව ඕනනම් ඔයාලට පට්ට සුපිරි වීඩියෝ එකක්. අද ගෙනාවේ සුලා MD ගේ මේන් සයිට් එක ගැන රිවිව් එකකුයි. ඒ සයිට් එකෙන් තියෙන අපිට වාසි අවාසි නෑ. වාසි ගැන කතා කරන්න තමයි ආවේ. ඒ එක්කම සුලා MD ගේ බොට් ඒ කියන්නේ ෆ්‍රී අපිට දීලා තියෙන මිනි බොට් එක ඩිප්ලොයි කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේදී මම අද කියලා දෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි දැන් කරන්න තියෙන්නේ වෙනද වගේම මම කියන වගේම ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම ඉන්ටර්නෙට් යන්න පුළුවන් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන සර්ච් බාර් එකට යන්න. හරිද? දැන් මම කැමදාම මම පාවිච්චි කරන Chrome එකනේ. මම අද මගේ Chrome app එක ඕපන් කරගෙන මම මගේ සර්ච් බාර් එක ඔන් කරගන්නවා. හරිද? දැන් ඔයත් ඔයාගේ ෆෝන් එකේ Google හරි Chrome හරි වගේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඔයා කැමති බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන සර්ච් බාර් එකට එන්න. හරි මම දැන් මගේ සර්ච් බාර් එකට ආවා. ඊට පස්සේ මම කරන්න තියෙන්නේ ඔයාලට මම කියලා දෙන්නම්. මම කිසිම ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ සුලා MD සයිට් එකේ කිසිම ලින්ක් එකක් දාන්නේ නැහැ. හරිද? මම මේක සර්ච් කරලම ඔෆිෂියල් Google සර්ච් කරලම ගන්න විදිය මම කියලා දෙන්න. නැත්තම් මම ඔම සයිට් දැම්මොත් කිසිම හෙවිල්ලක් බැරිලා නැහැ. ඔහේ යනවා ඊට පස්සේ කියයි ස්කෑම් කියයි. ඊට පස්සේ මට රෙෆරල් වෙනවා කියයි. යාන් හින්දා හේතු නිසා මම කිසිම ලින්ක් එකක් දාන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න සුලා MD සයිට් කියලා ඇඩ් කරලා ඔය නිකන් සර්ච් කරගන්න. කිසිම මේකක් නැහැ. සුලා MD සයිට් කියලා සර්ච් කරලා මේ යටින් ඔයාලට එනවා පේනවා ඇති. සුලා MD සයිට් කියලා මට නම් යටින් ආවා. ඔයාලටත් අනිවාර්යෙන් මෙහෙම එයි. ආවේ නැත්තම් සුලා MD සයිට් කියලා කෙලින්ම සර්ච් කරපු ගමන් උඩින් මෙන්න ලින්ක් එකකින් යන්න. හරිද? මම මෙහෙම ගියාට පස්සේ මට මෙහෙම තමයි දැන් මෙහෙම ලෝඩ් වෙනවා. සුලා MD ගේ ඔෆිෂියල් ඩෑෂ්බෝඩ් සයිට් එක. හරිද? අපි ඉස්සෙල්ලා මේකේ අපි දෙයක් කරන්න කලින් දෙයක රෙජිස්ටර් වෙන්න බෑ. account එකක් හදාගෙන ඉන්න බෑ. අපි ඉස්සෙල්ලා මේක හදාගෙන ඉන්න යන්න. හරිද? ඔයාලට පේන්නේ මෙතන උඩින් login කියලා icon එකක් බටන් එකක් තියෙනවා නිල් පාරට. ආන් ඒක ටච් කරගන්න. ad එක play වෙයි. ඒකෙන් back වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා sign up කියලා. ආන් ඒක ටච් කරගන්න. sign up කියන තැනට ඇවිල්ලා ඔයාගේ full name එක කියන්නේ මෙතන full name එක කියන්නේ ඔයාගේ මුල් අකුරුත් එක්ක අවශ්‍ය නැහැ. සාමාන්‍ය අකුරු 3ක හරි 2ක හරි වචන 2ක හෝ 3ක නමක් දෙන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ වැඩ කරන හොඳ ඊමේල් එකක්. ඒ කියන්නේ ඔයාගේම කියලා හොඳ ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන මේ හොඳ ඒ කියන්නේ දැන් ඔයා දන්න පාස්වර්ඩ් එක හොඳ ස්ට්‍රෝං අකුරු ඉලක්කම් තියෙන ඔක්කොම පාස්වර්ඩ් එකක් දීලා මෙතන මේ agree and continue කියන මෙතන මේ ටික් එක දීලා sign up කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මේල් එකට යන්න. හරිද? මම මේල් එකට ගිහින් චෙක් කරන විදිහ පෙන්නන්න. මේල් එකට ගිහින් ඔයාගේ ස්කෑම් එකට යන්න ඕනේ. එතෙන්න කෝඩ් එකක් එනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට. හරි දැන් ඔයාගේ මේල් එක ඕපන් කරගෙන ඔයා අතින් දීලා ඔක්කොමත් කරලා අතන agree and continue ටික ඔක්කොම දුන්නාට පස්සේ ඔයාට ඊමේල් එකට කෝඩ් එකක් එනවා. හරිද? ඒක ගන්නේ මෙහෙම නිකන් normal එකට එන්නේ නැහැ. මම ඒක ගන්න විදිහ කියලා දෙන්නම්. ඔයාට මේල් එකට ආවට පස්සේ වම් අත පැත්තේ ඉරි කෑ තුනක් පේනවා ඇති. ආන් ඒක ටච් කරගෙන යටට එන්න. හරිද? මෙතන යටට ආවට පස්සේ මෙතන තියෙන ස්පෑම් කියලා සාමාන්‍ය බටන් එකක් වගේ ස්පෑම් කියලා icon එකක් තියෙනවා. ඒක ටච් කරාට පස්සේ මෙතන තමයි එන්නේ. ඒ කියන්නේ අතනින් එන කෝඩ් එක ඔෆිෂියල් එන්නේ නැහැ. අතන එන්නේ නැහැ. බය වෙන්න එපා. එතන ආවේ නැහැ කියලා. මෙතන මේ nothing spam කියලා තියෙන මම මේකේ account එකක් හදලා නැති හින්දා මම වැටෙන්නේ. මෙතෙන්ද තමයි එන්නේ. හරිද? මෙතෙන් ඇවිල්ලා ඔයා ඔක්කොම කරලා මෙතන කෝඩ් එක දුන්නාට පස්සේ ඔයා සාර්ථකව account එක log වෙනවා. හරිද? දැන් මගේ account එකක් තියෙනවා. මම ඒකෙන් ඉක්මනට log වෙලා ඊටු ටික කියලා දෙන්න මම ඔයාලට එන්නම්. හරි මම මගේ account එක log වුණාට පේන්නේ නැති. සාර්ථකව log වුණා. මෙහෙම log වුණාට පස්සේ ඔයාලටත් මෙහෙම තමයි පෙන්වන්නේ. හරිද? යට ගියාට පස්සේ මෙහෙම එක වදිනවා තේරෙන්නේ නැති වෙයි. මම කියලා දෙන්නම් මේක මොකද්ද වෙන්නේ? මොකද්ද මේක?
මේකේ තියෙන ඔක්කොම ටික මම කියලා දෙන්න. හරිද? පළවෙනි එක මේ හඳ භාගයක් වගේ තියෙනවනේ. ආයෙක ටච් කරලා පස්සේ මේකේ කලර් එක, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සාමාන්‍යයෙන් අඳුරුයි ගොඩක් අඳුරු වෙනස් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන මේ කොයින් කියලා තියෙන තැනින් ඔයාගේ තියෙන කොයින් ගාන බලා ගන්න පුළුවන්. හරිද? මෙතන වීක්ලි කියන තැනින් උඩට යන ඒ කියන්නේ එතන ඒ ගාන බලා ගන්න පුළුවන්. වැඩි කතාවක් නැහැ. මම එහෙනම් රිව්ව් එකට යන්න. හරිද? මම නෝමල් ඔය ටික කිව්වේ. ඔයා ඉස්සෙල්ලා මෙතන මේ දකුණු අත පැත්තේ තියෙන ඉරි අර තියෙන ඉරි කැලි තුනක් ආන් එක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ මෙතන මේ හෝම් කියන එක ඉවරට පස්සේ මේ බොට්ගේ ඒ කියන්නේ මේ සුලා MD සයිට් එකේ හෝම් එකට යනවා. හෝම් එක තමයි මේ තියෙන්නේ. සුලා MD ඩෑෂ්බෝඩ් කියලා මේ එයාගේ ඔක්කොම ටික ඒ කියන්නේ මේ සයිට් එකේ හෝම් එක. ඔයා තේරෙනවද හෝම් එක කියන්නේ ප්‍රධාන තැන. ඒ කියන්නේ අපි මුලින්ම යන තැන. මෙතනින් බලා ගන්න පුළුවන් ඇක්ටිව් යූසර්ස්ලා මේ සයිට් එකේ. දැනට 100ක් ඇක්ටිව් එකේ හොඳ යූසර්ස්ලා ප්‍රමාණයක් මේකේ ඉන්නවා. හරිද? ඊට පස්සේ මෙතන බොට්ස් ඩෙවලොප්ඩ්. ඒ කියන්නේ දැනට මෙයාගේ බොට් ඒ කියන්නේ මං කියේ මිනි බොට් ඩිප්ලොයි කරගෙන ඉන්නවා 2037ක ප්‍රමාණය. ඒ කියන්නේ මනුස්සෝ හරි ළමයි හරි කවුරු හරි 2037ක් මේ වෙනකොට බොට් ඩිප්ලොයි කරගෙන සාර්ථකව ඉන්නවා ඇක්ටිව් එකේ. ඒ වගේ channels managed. ඒ කියන්නේ channel manage කියන එක වැඩි අදාළයක් නැහැ. මේකේ success rate එක. ඒ කියන්නේ මේ ඔක්කොගේම බොට්ගේ මේ site එකේ හැම එකේම success rate එක 99ක් තියෙනවා. ඉතින් ආයෙ වැඩි කතා අහන්න දෙයක් නැහැ නේ. හරිද? මෙතන තියෙන AI bots, API ඊට පස්සේ referral system, coin ඒ ඔක්කොම ටික මම කියලා දෙන්නම්. ඊට පස්සේ මේ ආයෙත් ඉරි කැලේ තුන ඔබාගෙන ඔබලා මෙතන යන්න feedback කියන තැනට. ෆීඩ්බැක් කියන තැනින් ඔයා දන්නවනේ ෆීඩ්බැක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මෙතනින් ෆීඩ්බැක් එකක් ඒ කියන්නේ මේ සයිට් එක ගැනයි සුලා ඒ කියන්නේ සුලක්ෂ ඔව් නම මං හිතන්නේ සුලක්ෂ හරි යම් නම තමයි. කමන්නේ එයාට මේ සයිට් එක ගැන හොඳ නමක් ඒ කියන්නේ හොඳ ෆීඩ්බැක් එකක් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපි දැන් මේ YouTube එකේ දාන්නේ ආන් ඒ වගේ. මේ දාලා තියෙන ලස්සන මේ දැන් මෙයාට කමෙන්ට් ඒ කියන්නේ මෙයාට තියෙන ෆීඩ්බැක් ගොඩක් අය මෙතන දාලා තියෙනවා. ඒව බලන්න පුළුවන්. මේ එච්චර අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඒනට මම මේ කියන්නේ මේ channel එකේ review එකක් නිසා. හරිද? ඔයාටත් මෙතන එකක් දාන්න පුළුවන්. ඔයාගේ full name එක මෙතන වැටලා දිනනවා. ඒකත් එක්ක ඔක්කොම ඔයා දාන එක බලන්න පුළුවන් හැමෝටම. හරි. හරිද? මම තමයි කීප එක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ආයෙත් මෙතන මේ ඉරි කැලේ තුන ඔබලා මෙතන profile කියන තැනට යන්න. යට ඉන්න දෙවෙනියට තියෙන profile කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලට profile එක බලා ගන්න පුළුවන්. sorry head එක play වුණා. මෙතනින් ඔයාලට පුළුවන්. මේකේ මම කියවනේ coin එකතු වෙනවා කියලා. මම coin එකතු වෙලා කරන ටික අන්තිමේදී කියලා දෙන්නම්. මෙතන ඉඳන් මම පටන් ගන්න කොහොමද coin ඉතුරු ඒ කියන්නේ එකතු කරන්නද. page එකෙන් page එකට මට වෙනස්ව කියන්න බෑ. ඔක්කොම ටික page එකේ ටික ඔක්කොම මම කියාගෙන යන්න. මෙතන available coins 3යි තියෙන්නේ මගේ. වැඩි නෑ මම මේක මුකුත් කරේ නෑ මට time නෑ. daily channel cost ඒ කියන්නේ මම daily මුකුවත් කරලත් නැහැ. මෙතන referral users ලත් නැහැ. ඒ කියන්නේ මගේ referral link එකෙන් කවුරුත් ගිහිල්ලත් නැහැ. මම referral link එකක් දුන්නෙත් නැහැ. ඔය හේතුව නිසා තමයි මම දාන්නේ නැහැ කියේ link එක. ඔයාගේ referral link එක ඔයාලට ගන්න පුළුවන්. යටටම ආවට පස්සේ මෙතන තියෙන earn 10 coin with new user. ඒ කියන්නේ referral එකෙන් ඔයාගේ එකෙන් ඒ කියන්නේ ඔයාගේ link එකෙන් කවුරු හරි ආවොත් ඔයාලට coin 10ක් එනවා. හරිද? මෙතන මේ copy කරලා ඔයාගේ යාළුවන්ට ඔයා අඳුරන කට්ටිය ඔක්කොටම දුන්නාට පස්සේ යාලා මේ link එකෙන් ආවට පස්සේ ඔයාලට තමයි මේකේ coin ටික ඒ කියන්නේ ඔයාගේ wallet එකට earn වෙනවා. හරිද? මේකේ මේ අනිත් ඒවාට කියලා බලන්න පුළුවන්. මෙතනින් කට්ටිය ආවට පස්සේ ඔටෝම මේවා ඒ කියන්නේ මේ කී දෙනෙක් ආවද කවුද ආවේ ඔක්කොම ඔයාලට මෙතනින් watch ඒ කියන්නේ බලන්න පුළුවන්. හරිද? ප්‍රොෆයිල් එකේ ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන එකතු වෙන ගාන rate එක ඒ කියන්නේ දවස් 7ක් එකතු කරාද top key rank එක කීයද ඉන්නේ weeklyට කොච්චරක් එකතු කරන්න පුළුවන්ද ඒ ටික මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ප්‍රොෆයිල් එකේ කතන්දරේ මෙතනින් ඉවරයි. මේ ලොකු එකක් නෑ. හරිද? ඊට පස්සේ අපි යන් coin කියන තැනට. තව coin කියන තැනට ගියාට පස්සේ මෙහෙන් තමයි බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන තියෙන්නේ coin. coin කියන්නේ coin එකතු කරගන්නේ කොහොමද? coin වලට මොනවද කරන්න කියලා ඊළඟ එකේ මම කියලා දෙන්නම්. coin buy. ඒ කියන්නේ earn buy coins කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට සල්ලි දීලා ගන්නත් පුළුවන්. නැත්නම් daily task කරලා
කොයින් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොයින් ගන්න පුළුවන්. available coin ඒ කියන්නේ your balance coin 3යි. මගේ තියෙන්නේ coin 3යි. හරිද? ඒක ඔයා ගණන් ගන්න එපා. daily progress ඒ කියන්නේ රේමින්. ඒ කියන්නේ මම daily කර දෙයක්. ඒ කියන්නේ අර pending වගේ දෙයක්. ඔයා තේරුම් ගන්නකො. එන්න තියෙන දෙයක් වගේ. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන login streak at views ඒ කියන්නේ ඒක මම කියලා දෙන්නම්. buy coin packages හරි. දෙවෙනි එක තියෙන්නේ buy coin packages. මෙතනින් තියෙනවා ඔයාට ඕන ප්‍රමාණය 250ක් coin. ඒ කියන්නේ coin 250ක් රුපියල් 150ක්. ප්‍රීමියම් පැක් එකක් තියෙනවා coin 500 රුපියල් 350ක්. ඊට පස්සේ ප්‍රෝ පැක් එකක් තියෙනවා රුපියල් 450කට coin 600ක් දෙනවා. ඔයාට ඕන නම් මෙතනින් ඕන coin buy කරගන්න පුළුවන්. ඔයා කැමති නම් සල්ලි දීලා coin buy කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තවත් එනවා base coin කියලා 250ක්. ඒ කියන්නේ අද coin 4ක් දෙනවා. ඒකත් ඔයාට ඕන නම් buy කරගන්නවා. එයාට WhatsApp message එකක් දාන්න. මෙතන මේ තියෙන buy viewer WhatsApp කියලා. එතන ඒක ටච් කරලා පස්සේ එයාගේ contact එකට යයි ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා welcome users කියලා claim 8ක් කියලා තියෙනවා. ඒක ටච් කරලත් ඔයාට ගන්න පුළුවන් අදාළ coin ටික. ඊට පස්සේ මෙතන daily login claim rewards කියලා තියෙනවා. ඒක ටච් කරලා අද මම දවසේ log වෙච්ච එකට ඒ කියන්නේ coin දෙකක් ගන්න පුළුවන්. මෙතන තියෙන coin දෙකයි කියලා. daily log වෙනකොට coin දෙකක් දෙනවා. ඊට පස්සේ watch ad ඒ කියන්නේ මේ claim rewards කියන එක ඉබ්බට පස්සේ අපිට ad එකක් play වෙනවා. ඒ ad එක play වුණාට පස්සේ අපිට coin 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ Instagram එක follow කරාට පස්සේ coin 10ක් හම්බ වෙනවා අපිට. මෙයාගේ Instagram එක follow කරොත් අපිට coin 10ක් හම්බ වෙනවා. ඒ වගේම මේක share කරොත් අපිට coin දෙකක්. ඒ කියන්නේ claim app share app කියන්නේ මේ app නෙමෙයි මේ app තමයි. මේ site එක share කරොත් අපිට coin දෙකක්. තව මේ watch YouTube. මේ YouTube එක බැලුවොත් ඒ කියන්නේ මේ වීඩියෝ එක බැලුවොත් අපිට තව coin දෙකක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ complete quiz කියලා තියෙන answer simple question. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දීලත් මෙතන coin දෙකක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ complete profile මොකක්ද ඒ? fill profile details. ඒ කියන්නේ අපේ profile details හරියට fill කරලා claim rewards කියන එක අපිට enable වෙනවා. ඊට පස්සේ ඒක ගන්නත් පුළුවන්. ඊට පස්සේ watch මෙතන තියෙනවා start watching තප්පර 30ක් කියලා මෙතන තියෙනවා. මෙතන ad එකක් බලලා ඒ කියන්නේ start watching. ඒ කියන්නේ එක දිගට නම් බෑ මං හිතන විදියට බලලා අපිට coin 3ක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ad එකක් තප්පර 30ක් යනකම් බලන්න ඕන අනිවාර්යෙන්. ඒක බලලා අපිට coin 3ක් අපේ wallet එකට ඇඩ් කරගන්න පුළුවන්. හරිද? මෙතන මේ coin කියන ඒ කියන්නේ page එකේ මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. හරිද? එහෙම ලොකුවට දෙයක් නැහැ. එහෙනම් අපි යමු ඊළඟ page එකට. මම මේ page එක ගැන කියනවා තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරුම් නැත්නම් comment එකක් දාන්න. මම ඒකට reply comment එකක් ආයෙ වාට දෙන්න. හරිද? තේරුනේ නැත්තම්. ඊට පස්සේ ආයෙත් මේ ඉරිතු නොබලා මෙතන යමු tools. දැන් මේ tools කියන එකේ තමයි තියෙන අපිට coin වලින් මොනවද කරන්න පුළුවන්. ඇත්තටම මේ coin නිකන් එකතු කරලා හරියන්නේ නැහැ නේද? මේ coin වලින් අපිට මොනව හරි තියෙන්න වාසිය. දැන් අපි මේ coin වලින් මොකද කරන්න කියලා බලමු. හරිද? දැන් ඔයාලා දකින්න ඇති WhatsApp channel තියෙනවා WhatsApp එකේ. මේ ළඟකදී දුන්නේ WhatsApp එකෙන් WhatsApp channel කියලා දෙයක්. හරිද? ඒ WhatsApp channel එකක් හදාගෙන ඒ channel වලට අපි දාන message, videos සියලුම දේට react කියලා දෙයක් අපිට දාන්න පුළුවන් මනුස්සොන්ට. ඒ කියන්නේ ඒකේ ඉන්න followers ප්‍රමාණයට ඒ followers ලට react දාන්න පුළුවන් මේ WhatsApp channel එකේ message වලටයි, video වලට all හැම එකකටම. ඒ reacts අපිට ඒ කියන්නේ boost එකක්. ඒ තනිකර කිව්වොත් WhatsApp channel එකේ boost එකක් කරගන්න පුළුවන් මේ coin හරහා. හරිද? ඒ වගේ අපිට ලස්සන channel එකක් කරගෙන යන්න පුළුවන් මෙතන. අපිට කැමති channel එකේ දැන් අපිට ඕන මෙතනින් මේ funny එක නම් funny එක දාලා අපිට මේකෙන් ඕන තරම් ඒ කියන්නේ ඕන තරම් අපිට ඕන coin ගන්න තියෙනවා නම් අපිට ඒ coin ප්‍රමාණයට අදාළ react ප්‍රමාණය මෙතනින් මේක select කරලා අදාළ අපේ link එක දාම මෙතන මේ WhatsApp channel link කියන තැනට අපේ WhatsApp channel එකේ link එක දාලා අපිට buy කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපේ coin ටික දෙලා අපිට WhatsApp react channel එකේ react buy කරගන්න පුළුවන්. මේ තියෙනවා මෙතන packages available මේ තියෙන select plan කියලා.
1 week ඒ කියන්නේ සතියක් යනකම් එකක් තියෙනවා 250 coin ඕනේ සතියක් යනකම් යන්න. ඒ කියන්නේ දවස් 14කට 350 coin අවශ්‍ය වන්නේ. ඒ වගේම සති 3කට ඒ කියන්නේ 500ක් coin තිබ්බොත් අපිට අතිතන අපි දාන හැම එකටම වගේ රියැක්ට් වෙනවා. හරිද? මාසයකට ගන්න අපිට යන coin 600 පොඩි ප්‍රමාණයක් යන්නේ. coin 600ක් එකතු කරන එක මේකේ පට්ටම අට ලේසි වැඩක් කියලා මං හිතනවා. හරිද? ඇක්ටිව් ඒ කියන්නේ අපි දැන් මොකක් හරි මං හිතන්නකො මේකෙන් coin 250ක් එකතු කරලා 1 week plan එක ඇක්ටිව් කරා කියලා. ඒ ඇක්ටිව් කරපු එක අපිට මෙතනින් යටින් පෙන්වනවා. හරිද? ඒ කියන්නේ අපි ඇක්ටිව් පැකේජස් එක මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට අමතක වුණොත් මෙතෙන් ඇවිල්ලා බලා ගන්න පුළුවන්. no active plans කියලා මේ වැටෙන්නේ. අපි මන් දැන් කිසිම ඇක්ටිව් එකක් කරලා නැහැ. ඒ කියන්නේ plan එක ඇක්ටිව් කරලා නැහැ. හරිද? මෙතන යට ගියට පස්සේ එහෙම ලොකු දෙයක් නැහැ. මේකේ සාමාන්‍ය පොදු ඩීටේල්ස් තමයි තියෙන්නේ. හරිද? මෙතන අපිට කැමති එක සිලෙක්ට් කරලා අපිට channel එකට react ඒ කියන්නේ react pump කියලා තමයි මේකේ මේ මෙයාලා කියන්නේ මේ site එකට ඒ කියන්නේ පොදුයි. හරිද? මේ system එකට මේ coin buy කරලා අපිට react buy කරන්න පුළුවන්. buy කරනවා කියන්නේ react ගන්න පුළුවන්. අපිට free තනිකර අපේ WhatsApp channel එකට react. ඊට පස්සේ අපි යමු අයිත් මේ ටික තුන ඔබලා store කියන තැන. store කියන තැන තියෙන්නේ අපිට මෙයාගෙන් ගන්න පුළුවන් මොනවා. හරිද? ඒ කියන්නේ මෙයාගෙන් අපිට ගන්න පුළුවන් service. හරිද? හරියට කියව service. අපි යමු. පල්ලෙහාට ගිහින් අපි බලමු අපිට මොනවද මේකේ ගන්න store එකේ තියෙන්නේ කියලා. හරිද? premium boost ඒ කියන්නේ followersලා අපිට ගන්න පුළුවන් 1.5 ඒ කියන්නේ 1500 followers රුපියල් 350. pro boost ඒ කියන්නේ followers 2000 රුපියල් 500 ඒ කියන්නේ WhatsApp channel එකට. හරිද? 1k 250. මේ WhatsApp channel followers ලා තමයි මෙයා මේ real followers sell කරනවා. ඒ කියන්නේ එයාගේ store එකේ. හරිද? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මෙයාට යට ගියට පස්සේ තව එයාට බලා ගන්න පුළුවන් මේ details. හරිද? තව මෙයාගේ service ඒ කියන්නේ store එකේ තියෙන service. ඒව නම් ඉතින් ලොකුවට කියන්න දෙයක් නැහැ. ඕන කෙනෙක්ට තේරෙනවනේ. මේකට ආවට පස්සේ channel analytics WhatsApp tools 8 fake number ඒ වගේම channel templates ඊට පස්සේ block number generator channel automation ඒ වගේ ගොඩක් සර්විස් තියෙනවා. ඒ සර්විස් නම් මම ලොකුවට කියන්න යන්නේ නැහැ. ඔයාලා කැමති නම් විතරක් ඒවා buy කරගන්න. order viewer telegram කියලා තියෙන බටන් එකක් ඒක ටච් කරලා Telegram එක කරා ඔයාලට ඒව contact කරගෙන මේ සර්විසස් ඔයාලට ඕන නම් ඒවත් buy කරගන්න පුළුවන් මේ site එක හරහා. හරිද? ඊට පස්සේ මම මේ page එක ගැන කතා කරලා ඉවරයි. එහෙම ලොකුවට මේකේ review එකක් දෙන්නත් නැහැ. එකින් එකට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එකක කියපු දෙයක් තමයි මෙතන සාමාන්‍ය තැන් වල තියෙන්නේ. හරිද? එන්න මම කියපුවා නැවත කියන්නේ නැහැ. ඊට පස්සේ යමු අපි ඊළඟ තැනට. මෙතන මේ bots කියන එක තැන ඔයාලා ටච් කරගන්නේ ආයිත් රිකේල් තන ඔබලා bots කියන තැන ටච් කරලා add apply වුණ back වෙන්න back button එක ඔබලා ඔයාලට මෙතන මේවා කියවලා බලන්න පුළුවන් bot කියන details තමයි තියෙන්නේ. ඔබගේ ජංගම දුරකථනයේ ඒ කියන්නේ මේ තියෙන සිංහල කියලා මේ WhatsApp bot connect කරගන්න විදිහට මේ bots කියන තැනට ඇවිල්ලා අපි කරන්නේ මේ page එකෙන් ගන්න bot එක connect කරගන්නේ කොහොමද bot ගැන details තමයි මේකේ ඔක්කොම තියෙන්නේ. වෙන මොකුත් නැහැ bot ගැන. හරිද? මෙතන ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා සිංහලෙන්ුත් තියෙනවා කොහොමද bot deploy කරගන්නේ කියලා. ඒව ඕනෙත් නැහැ. මම කියලා දෙන්නම් කොහොමද free bot deploy කරගන්නේ කියලා. හරිද? deploy bot now 100% free කියලා මේ තියෙන්නේ. අන්න ඒක ටච් කරගන්න. කොළ පාටට තියෙන්නේ. ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙතෙන්න ධන 94යි 76යි 0.66යි කියලා තියෙන්නේ මෙතන මේ XXX. හරිද? එතෙන්ට ඔයා ධන 94 දාලා ධන 94 අනිවාර්යෙන් දාලා ඔයාගේ WhatsApp නම්බරේ දෙන්න. හරිද? WhatsApp නම්බරේ දීලා මෙතන generate code කියලා තියෙනවා. generate code කියන තැනට ටච් කරන්න. හරිද? මම මේ නම්බරේ දීලා මම generate code කියන එක ටච් කරන්න. ඔයාලට මම මේක පෙන්වන්න විතරයි කරන්නේ. ඊට පස්සේ මෙහෙම කෝඩ් එකක් අපිට එනවා. හරිද? එහෙම generate code කියන එක ටච් කරලා පස්සේ මෙහෙම කෝඩ් එකක් එනවා. ඊට පස්සේ මේ කෝඩ් එක මේ දකුණු අත පැත්තේ copy වාගේ icon එකක් තියෙනවා. ඒක ටච් කරගන්න.
ඊට පස්සේ මේ කෝඩ් එක අපිට කොපි වෙනවා. ඊට පස්සේ ඔයා මේකෙන් බෑක් කළා හෝම් එක බලලා බෑක් කළා ඔයාගේ WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහින් මෙතන මේ ඉරි කෑලි තුන ඔබලා දකුණු අත පැත්තේ තියෙන link a device කියන එක ටච් කරලා මෙතන කොළ පාට තියෙන link a device කියලා ඒක ටච් කරලා use a mobile data දීලා ඔයාගේ ෆෝන් එකේ තියෙන lock එක තියෙනවා lock එකක් දීලා face එක තියෙනවා face එක දීලා කැමති එකක් දීලා ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන lock එක දීලා log වෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන යටින් තියෙනවා link a device කියලා. ඒ කියන්නේ link a phone with කියලා ෆෝන් නම්බර් කියලා එකක් තියෙනවා. ඒක ටච් කරලා පස්සේ මෙන්න මෙතන තමයි. මෙතෙන් ඔයා අර දැන් කොපි කරන් ආයේ අපි කෝඩ් එකක් හදන්නේ. ඒක පේස්ට් කරන්න. පේස්ට් කරලා පස්සේ පොඩි වෙලා ගිහින් ලොගින් වෙලා මෙන්න මෙහෙම එනවා. Google Chrome Max කියනවා normal WhatsApp එකෙන් ගියා නම් මෙහෙම business WhatsApp එකෙන් ගියා නම් ඔයාලට කැමති නමක් දීලා සේව් කරන්න පුළුවන් මේ බොට්. හරිද? දැන් බොට් ගැන ඩීටේල්ස් ගැන බලුවොත් මම බොට් ගැන පෙන්නන්න ඔක්කොම ටික. මම බොට් දැන් ටිකකට කරන් ඩිප්ලොයි කරා. හොඳට ඩිප්ලොයි වෙනවා. මේ දකින්න ඇතුව කමාන්ඩ් ටික එහෙම මෙනු එකේම ඔයාලට බලා ගන්න පුළුවන්. anime download information fun ඔක්කොම වාක්‍ය තියෙනවා. ඒ කියන්නේ අපි සල්ලි දීලා හදාගන්න බොට් කෙනෙක්ගේ තරමටම මේකේ ෆීචර්ස් තියෙනවා. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට setting කියලා ගහලා වෙන නැති මං විධානය කියන්නේ ආදානය දීලා කියන්නේ ඩොට් දෙකක් දාලා setting කියලා දීලා මේ බොට් ගේ setting එක ඕපන් කරගත්තා. ඔයා බොට් කනෙක්ට් කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ ඔයා ඩොට් setting කියලා ගහුවට පස්සේ ඔයාලට මෙහෙම ලෝඩ් වෙනවා අනිවාර්යෙන්. හරිද? එහෙම ලෝඩ් වුණේ නැත්නම් ආයෙත් කට් කරලා මුලින් ඉඳන් ආයෙත් ඩිප්ලොයි කරන්න බොට්. හරිද? read cmd on ඒ කියන්නේ මේක ඔන් කරගන්න නම් ඔයාලට කැමති වෙලාවක ඔන් කරගත්ත හැකි. ඒ කියන්නේ always offline on ඒ කියන්නේ හැම වෙලේම offline නැත්නම් offline off නැත්නම් auto views on ඒ කියන්නේ status views auto scene වෙන්න හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ ඕන ඔක්කොම එකපාරම දාගන්න පුළුවන්. හරිද? auto like status ඒ කියන්නේ like status එකක් කරවල දැම්මොත් status එක scene වෙන එකම like එකකුත් වටනවා. හරිද? auto recording ඒ කියන්නේ ඔයාලට කවුරු හරි message එකක් දැම්මොත් recording එකක් auto වැටෙන්න auto react on ඒ කියන්නේ message එකක් දැම්මොත් react එකක් වැටෙන්න auto typing on auto call cut ඒ කියන්නේ call on ඒ කියන්නේ anti call කියන්නේ cut වෙන්න auto. හරිද? ඒක on කරගන්න පුළුවන් off කරගන්න පුළුවන්. bot ඔයාලට ඕන නම් public private inbox කියලා ඒ නැත්තම් group ඒ හතරෙන් එකකට ඔයාලට කැමති එකට bot එක දාගන්න පුළුවන්. private උනත් දාගන්න පුළුවන්. මම recommend කරන private දාගන්න. හරිද? status reply on ඒක ඔයාලට ඕන නම් on කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ යටින්ම තියෙනවා custom bot. ඒ කියන්නේ ඔයාලට තව මේක customize කරගන්න ඕන නම් මෙතන මේ custom කියලා තියෙන custom අනේ URL එකට ගිහින් ඔයාලට කැමති විදිහකට bot එක customize කරගන්න පුළුවන්. ඒ කියන්නේ customize කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ෆොටෝ නම bot ගේ නම ඊට පස්සේ bot ගේ image ඒ කියන්නේ මේ තියෙන්නේ මම image එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ create by සුලක්ෂ මදර කියලා තියෙන්නේ. ඒ නම ඒ කියන්නේ create by මම නම් create by දසුන් කියලා ගන්නවා. හරිද? so ඒ කියන්නේ මෙතන තියෙන්නේ song folder කියලා. එතෙන්ටත් ඔයා කැමති නමක් ඒ කියන්නේ ඔයාගේ නම හරිය nickname එක හරිය එකක් දාගන්න පුළුවන්. මෙතනින් නමයි image එකයි create by ඒ ටික ඔයාලට වෙනස් කරගන්න පුළුවන් bot ගේ කියන්නේ custom bot කියන්නේ ඒ ටික. හරිද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. ඒ ටික තමයි custom bot එකේ තියෙන්නේ. ඒ කියන්නේ custom bot එක රච් කරාට පස්සේ මේ ටික තමයි ඔයාලට ඒක තේරෙනවා. එහෙම ලොකු දෙයක් නෑ මේකේ. හරිද? bot ගැන කියන්න මෙච්චරයි. bot සුපිරි. channel එකත් සුපිරි. ඒ කියන්නේ යාගේ site එකත් සුපිරි. හරිද? ඊට පස්සේ අපි යමු අපි site එකට ඉස්සෙල්ලා ගියමුකෝ. Hello, Sri Lanka best WhatsApp bot. හරි මම දැන් dashboard එකේ ඉන්නේ site එකේ. හරිද? මං හිතනවා ඔයාලට මම මේ site එක ගැන දීපු review එක තේරෙන්න ඇති කියලා. හරිද? මේ home එකට ආවට පස්සේ ඔයාලට මේකේ channel ඒ කියන්නේ site එකේ ගොඩක් දේවල් ඒ කියන්නේ analytics හැමදේම වගේ දැනගන්න පුළුවන්. API generators, referral system ඒ ඕන එකක් බලා ගන්න පුළුවන්. හරිද? තියෙන විදි. හරිද? මේ bot
සයිට් එකේ රන් වෙන විදිය, සයිට් එක කොහොම රන් වෙන්නේ හැමදේම මෙතන හෝම් එකේ අදාළ වෙනවා. ඒ කියන්නේ හෝම් එකට එයා දාලා තියෙන්නේ. හරිද? මේ සිස්ටම් එක ඔටෝ වෙන සිස්ටම් එකක් කියලා තමයි කියන්නේ. මං හිතනවා කියපු විදිහට channel එකේ මේ site එකේ review එක තේරෙන්න ඇති කියලා. bot deploy කරගන්නත් ඇති කියලා හිතනවා. එහෙනම් ඔයාලා bot වත් deploy කරගෙන site එකටත් ඇවිල්ලා site එකේ coin එකතු කරගෙන ගේමක් ගහගන්න. හරිද? මේකේ තව අප්ඩේට් ඉස්සරහට, ඒ කියන්නේ coin සල්ලි කරගන්න හරි එහෙම ලොකු සිස්ටම් එකක් එන්න ඉඩ තියෙනවා. එහෙම આવුත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. අනිවාර්යෙන් මේ සයිට් එකට ඇවිල්ලා account එකක් හදාගෙන ඔය daily log වෙලා හරි කමන්නේ. නිකන් ඉන්න ගමන් log වෙලා coin ටිකක් එකතු කරගෙන ඔය රියට් ටිකක් හරි ගහගන්න. නැත්තම් bot deploy කරගෙන chill එකේ ඉන්න තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අදට ගිහින් එන්නම්. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම අපි thank you කරමු සුලා MD ගේ ඕනට. හරිද? සුලා MD site එකේ ඕනට thank you කරලා එහෙනම් අදට කැපෙන්නම්. අනිවාර්යෙන් subscribe කරලා, like කරලා, comment එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් කොල්ලෝ අපි